හරි ළමයි එහෙනම් පොඩි තැන ඉඳන් පටන් ගමු. මුලින් තියෙන්නේ ඔන්න එකතු කරන්න. හරිනේ. ඒතර මං හිතන්නේ එකතු කරනවා කියන එක ඔයාලට පුළුවන්. හැබැයි කමන්නේ අපි පොඩි තැන ඉඳන් පටන් අරන් ෂේප් එකේ යන්න. එතකොට ඔන්න එකතු කරනකොට කරන්න තියෙන්නේ මොකද්ද මුලින්? මෙන්න මේ පිටිපස්සේ ඉඳලා තමයි එකතු කරන්න පටන් ගන්න. මේ වරද්දන ළමයි ඉන්නවා මේ එකයි කියලා දෙන්නේ හොඳ. එතකොට 1යි 2යි එකතු කරාම 3යි. එතකොට 3යි 9යි එකතු කරනවා. 3යි 9යි එකතු කරාම 9ට 3ක් එකතු කරාම 10 11 12. 12න් දාන්නේ කීයද? 2. එකක් ඉතුරුයි. ඒක දෙනවා මෙයාට. ඒක මෙයාට දුන්නාම ඒ 1යි මේ 5යි 6ක් වෙනවා. 6යි මේ 7යි එකතු කරාම 13යි 13න් 3 එකක් ඉතුරුයි ඒකයි මෙයාට දෙන. එතකොට ඒ 1යි මෙයයි එකක් එහෙට එනවනේ. ඒ එන 1යි මේක එකතු වුනහම 2යි මෙයයි 3යි. ඔන්න ඔහොම උත්තරයක් එනවා. හරි ඊළඟට මේක බලමු. 7යි 1යි එකතු කරා 8යි 9යි 3යි එකතු කරා 10යි 11යි 12යි 12න් 2 එකක් ඉතුරු එක මෙහෙට යනවා. ඒකට මෙහා එකතු වුණා 6යි 6යි 1යි 7යි. අයි 4යි 3යි එකතු කරාමත් 7යි. ඊට පස්සේ මෙතන 7යි 5යි එකතු කරා 12යි 12න් 2 එකක් ඉතුරුයි. ඒක මේ පැත්තට යනවා. ඒකයි මෙයා එකතු කරාම 3යි 3යි 8යි එකතු කරාම 11යි. 11න් 1 එකක් ඉතුරුයි. ඒක මෙයාට ඒකයි මෙයයි 2යි 2යි 3යි 5යි. චුට්ටක් වේගෙන් කරා ලේසි ගණන් ටිකක් හින්දා ආයි 4යි 1යි 5යි. හරි. ඊළඟට අපි යමු මේකට. හරි. ඔන්න එකතු කරලා තියෙන පොඩි ගාණක් 1යි 9යි 10යි නේ. 10න් දාන්නේ කීයද? බිංදුව එකක් ඉතුරුයි. ඒක මේ පැත්තට යනවා. එතකොට එයයි මෙයයි එකතු කරාම 6යි 6යි 2යි 8යි. හරි. ඊළඟට 4යි 1යි එකතු කරාම 5ක් කියලා එනවා. මෙතන 8යි 5යි 13න් 3යි ඉගලි ගණන් කරලා බලන්න ප්‍රශ්නයක් නැහැ. 8යි 5යි 13යි 13න් 3 එකක් ඉතුරුයි. ඒක මෙයාට එනවා. 1යි බිංදුව එකතු කරාම 1යි ඒකට ආයි දෙයක් එකතු කරාම 3යි. ඊපස්සේ 1යි 1යි 2යි ආයි එක 15ට. එකන එකතු කරන්න කියන්නේ නැහැ. එක 15ට. ඔන්න ඔය විදිහට ලස්සන උත්තර ටිකක් එනවා. ඔන්න දැන් තමයි සාමාන්‍යයෙන් ඊළඟට තියෙන ලේසිම වැඩේ අඩු කරන්න තියෙන්නේ. අඩු කරනවා. අඩු කරන එක ඔයාලා දන්නවා. නේ? අඩු කරන්න දන්නවා. මේ ගානේ පටන් ගන්නම් මැද ගානක්. ඊට පස්සේ මේක කියන්නම්. 3යි 1යි අඩු කරාම 2යි. 7න් 2ක් අඩු කරා 5යි. 5න් එකක් අඩු කරා 4යි. 3න් එකක් අඩු කරා 2යි. නේ? ලේසි. ඊට මෙන්න මේ වගේ වෙලාවට දැන් මෙතන 2කින් 3ක් අඩු කරන්න බෑනේ. එතකොට මොකද කරන්නේ? මේ අනිත් පැත්තෙන් මෙන්න මෙතනින් එකක් මෙහෙට ගේන්න වෙනෝනේ. මෙතනින් එකක් මෙහෙට ගේනකොට මෙයාට මොකද වෙන්නේ? මෙයා ගාව 6 වෙනවා. එකක් මෙහෙට එනකොට එකක් එනවා කියන්නේ 10ක් එන්නේ. එහෙනම් මෙතන ගාන 12ක් වෙනවා. හරි? එතකොට 12යි 12න් 3ක් අඩු කරාම කීයද? 9යි. ගත්ත හින්දා 6, 6න් 4ක් අඩු කරා 2යි. 5න් එකක් 4යි. 4න් එකක් 3යි. දැක්කනේ හරි ලේසි. ඊපස්සේ මෙතන එකෙන් එකක් බිංදුවයි 3න් දෙකක් 1යි 9න් 3ක් 6යි 8න් 4ක් 4යි. හරිද? මෙතනට එන්න වෙන බාන ඊළඟ ගාන එකෙන් දෙකක් අඩු කරා අඩු කරන්න බෑ. එහා පැත්තෙන් ඉල්ලනවා. ඉල්ලුවාම දෙනවද? එකක් දෙනවා. ඒක මෙහෙට එනවා. ආවහම මෙතන 11ක් වෙනවා. 11න් දෙකක් අඩු කරාම 9යි. ගත්ත හින්දා 4 4න් 3ක් 1යි. ආයි 9න් 7ක් අඩු කරාම 2යි. 8න් එකක් අඩු කරාම 7යි. හරි. මෙතන ඊළඟට එකෙන් එකක් බිංදුවයි 3න් 3ක් බිංදුවයි 4න් 9න් 4ක් අඩු කරාම 5යි 4න් එකක් අඩු කරාම 3යි. ඔන්න 3500 කියලා උත්තරයක් ආවා. ඔන්න ඔයගේ ලස්සන වැඩ ටිකක් තියෙනවා. හරි. ඊට පස්සේ ඔන්න එහා පැත්තට එනවා. ಗುಣ කරන්න කියලා දෙන්නේ. එතන මෙතන තියෙන්නේ 5න් ಗುಣ කරන්න. හොඳයි. මේ ගණන් ටික වලට දාලා ඇත්තේ 1452 ගුණ කිරීම 5. එහෙනම් මොකද කරන්නේ? 5 දෙකෙන් ගුණ කරා. පස්වරක් දෙක 10යි. 10න් බිංදුව. හරිද? එකක් ඉතුරුයි. එකක් ඉතුරුයි. පස්වරක් 5 25යි. 25ට දැන් අර ඉතුරු වෙච්ච එක එකතු කරනවා. දැක්කනේ ගුණ කරලා එකතු කරා. පස්වරක් 5 25යි. 25ට එකක් එකතු කරාම 26යි. 26න් 6. මොන දැන් දෙකක් ඉතුරුයි. අයියකට පස්වරක් 4 20යි. අර ඉතුරු දෙකයි 22න් 2 දෙකක් ඉතුරුයි. ඊට ළඟට
පස්සරක් එක 5යි අර ඉතුරු දෙකයි 7යි. හරිනේ. ඊළඟට මෙතනට එනවා 6 වරක් එක 6යි. 6 වරක් 5 30යි. 30න් බිඳුව දාන්නේ 3ක් ඉතුරුයි. 6 වරක් 7 42යි. 42යි 3යි 45න් 5 4ක් ඉතුරුයි. 6 වරක් 4 24යි. 24යි 4යි 28යි. හරිනේ. හරි. දැන් ඔන්න ඉලක්කමක් ගුණ කරලා පෙන්නුවා. ඉලක්කමකින් සංඛ්‍යාවක් ගුණ කියන්නේ. සංඛ්‍යාවක් එක ඉලක්කමකින් ගුණ කරා. දැන් සංඛ්‍යාවක් ඉලක්කම් දෙකක් තියෙන සංඛ්‍යාවකින් ගුණ කරන්න හදන්න. හරි? සමහර ළමයි දන්නේ නැති හින්දා බලා ගන්න එක. මම හිතන්නේ ඒක දන්නේ නැති කට්ටිය ඉන්න පුළුවන්. හරි? දෙවරක් 5 10යි. 10න් කීයද ලියන්නේ? බිඳුව දාන්න. දැක්කද මම කරපු දේ දෙවරක් 5 කියලා කිව්වේ. 12න් ගුණ කරන්න තියෙන්නේ. 12න් ගුණ කරන්න තියෙන කියලා මම මුලින් කරන්නේ මෙන්න මේ දෙකේ ඉලක්කමෙන් විතරක් ගුණ කරන මේ හතර දෙනා. මේ සෙට් එක. තියෙන කීයද තියෙන ඉලක්කමම ගුණ කරනවා. දෙවරක් 5 10යි 10න් බිඳුව එකක් ඉතුරුයි. දෙවරක් 2 4යි අර ඉතුරු එකයි 5යි. ඊළඟට හතර වරක් 2 8යි. දෙවරක් 1 2යි. දැක්කද? දෙකෙන් ගුණ කරලා ලිව්වා. ඊළඟට කරන්නේ මෙන්න මේ පටන් ගත්ත තැන යටින් බිඳුවක් දානවා. දැන් උඩ බිඳුව හින්දා නෙමෙයි බිඳුව දැම්මේ. හොඳේ. බිඳුවක් දාලා තමයි මෙන්න මේකෙන් ගුණ කරන්නේ. ඒ කියන්නේ දැන් දෙකෙන් ගුණ කරනකොට දෙක පටන් ගන්න මෙතනින් හින්දා මෙතනින්ම කෙලින් පටන් අරන් කරා. එක පටන් ගන්න මෙතන ඉන්නේ. එහෙනම් ඒකට යටින් තමයි වැඩේ පටන් ගන්න. පැටලෙයි කියලා බයට තමයි බිඳුවක් තියන්නේ. සමහර ළමයි මෙතනට හිස්තනක් තියලා කරනවා. දැන් කිසි වැරද්දක් නැහැ. හිස්තනක් දාගෙන උනත් කරන්න පුළුවන්. හරි ඊළඟට උන් අපි එකෙන් ගුණ කරමු. එක්වරක් 5 5යි. එක්වරක් 2 2යි. එක්වරක් 4 4යි. එක්වරක් 1 1යි. ගුණ කරා ඊළඟට මොකද කරන්නේ මේක දෙන්න එකතු කරන්න ඕන. හරි. ඔන්න එකතු කරන බිඳුව බිඳුව එකතු කරාම බිඳුවයි 5යි 5යි එකතු කරාම 10යි 10න් බිඳුව එකක් ඉතුරුයි. ඒක මෙයාට දෙනවා. ඒ ඉතුරු වෙච්ච එක මෙයාට දුන්නාම 8යි 1යි 9යි. මේ දෙකයි 10යි 11ක් වෙනවා. 11න් 1. තව එකක් ඉතුරුයි. ඒක මෙහෙට දෙනවා. ඒක මේ පැත්තට යනවා. ඒ එකයි මේ එකතු කරාම 3යි 3යි 4යි 7යි. මේක පහරට. දැක්කද වැඩි? ඔන්න ඕක තමයි ආවේ. හරි. ඊළඟට මේ ගාන ගුණ කරමු. දෙවරක් 5 10යි 10න් බිඳුව එකක් ඉතුරුයි. එක දෙකෙන් ගුණ කරේ මුලින්. දෙවරක් 2 4යි අර ඉතුරු එකයි 5යි. ඊළඟට 4ක් 2 14න් 4 එකක් ඉතුරුයි. දෙවරක් 3 6යි අර ඉතුරු එකයි 7යි. හරිනේ. හරි ලේසි වැඩක් තියෙනවා. හරි. දෙවරක් 5 10යි 10න් බිඳුව එකක් ඉතුරුයි. දෙවරක් 2 4යි අර ඉතුරු එකයි 5යි. දෙවරක් 7 14න් 4යි එකක් ඉතුරුයි. ආයි දෙවරක් 3 6යි අර ඉතුරු එකයි 7යි. ඊට පස්සේ යටින් බිඳුවක් දාගෙන 4යි. 4 වරක් 5 20යි 20න් බිඳුව දෙකක් ඉතුරුයි. 4 වරක් 2 8යි 2යි 10න් බිඳුව එකක් ඉතුරුයි. 7 වරක් 4 28යි අර ඉතුරු එකයි 29න් 9 දෙකක් ඉතුරුයි. ඊළඟට දෙවරක් 3 6යි ඉතුරු දෙකයි 8යි. අන්න එකත් ගුණ කරා. දැන් මේ දෙන එකතු කරමු. බිඳුවයි 5යි 4යි 9යි 7යි එකතු කරාම 16න් 6යි ඉතුරු වෙච්ච එක මෙයාට දෙනවා 9යි. වань උත්තරේ එනවා. හරි. දැන් මේක මෙතන එක ගොඩේනේ මම පල්ලෙහෙන් ලියලා හදන්නම්. 4375 ගුණ කරන්න ඕන 53. මේ ගාන කරන්න ඕනේ. හරි. ගුණ කරමු. 3 වරක් 5 15යි. 15න් 5 එකක් ඉතුරුයි. 3 වරක් 7 21යි. ඉතුරු එකයි 22න් 2යි. දෙකක් ඉතුරුයි. 3 වරක් 3 9යි 2යි. 11න් 1 එකක් ඉතුරුයි. 4 වරක් 3 12යි අර ඉතුරු එකයි 13යි. යටින් බිඳුවක් දැන් 5න් ගුණ කරන ඊළඟට 5 වරක් 5 25යි 25න් 5 දෙකක් ඉතුරුයි. 7 වරක් 5 35යි අර ඉතුරු දෙකයි 37න් 7 3ක් ඉතුරුයි. 3 වරක් 5 15යි 3යි 18න් 8 එකක් ඉතුරුයි. 4 වරක් 5 21යි 21යි. දැන් එකතු කරමු. 5යි 7යි 8යි 8යි 3යි 11න් 1 එකක් ඉතුරුයි. ඒක මෙයාට දුන්නාම 3යි 2යි. අන්න උත්තරයක් ආවා. එතකොට මේක ගුණ කරමු අපි. 4001 28. මේක මෙතනට ගත්තා. පැහැදිලි නෑනේ. හරි. 8 වරක් 1 8යි. 8 වරක් බිඳුව බිඳුවයි. 8 වරක් බිඳුව බිඳුවයි. 8 වරක් 4 32යි. යටින් බිඳුවක් දැම්මා. දෙවරක් 1 2යි. දෙවරක් බිඳුව බිඳුවයි. දෙවරක් බිඳුව බිඳුවයි. දෙවරක් 4 8යි. ඊපස්සේ එකතු කරා. 8යි 2යි 2යි බිඳුව එකතු කරාම 2යි. බිඳුව බිඳුව එකතු කරාම බිඳුවයි. 2යි බිඳුවයි කීයද එකතු කරාම 2යි. 8යි 3යි එකතු කරාම
11යි. 11ම ලියන මොකුත් මෙහි නැති. බලන්න උත්තරය. දැන් බෙදිලක් තියෙන්නේ. බලමු ඇති වෙයි බෙදමු. හරි. දෙකෙන් බෙදන්න තියෙන්නේ 5ට 2 ඒවා 2යි. දෙවරක් 2 4යි. ළඟට කරන්නේ ඒක දැක්කද ගුණ කරපු විදිය. මෙයාට 2 ඒවා බැලුවා. 2 ඒවා බලලා උඩින් ලිව්වා. ඊට පස්සේ දෙවරක් 2 4යි. 5න් 4ක් අඩු කරා 1යි. ඊළඟට මේ 7 කියන පල්ලෙහාට. හරි. 17ට බලමු 2 ඒවා තියෙනවා. ඔව් තියෙනවා. කීයක් තියෙද? 17ට 2 ඒවා 8ක් තියෙනවා. මොකද 8 වරක් 2 16. ඊළඟට එකක් මේ දෙන්න අඩු කරාම එකක් ඉතුරුයි. 5 පල්ලෙහාට ගේනවා. 15ට 2 ඒවා 7යි. 7 වරක් 2 14න් 4 එකක් ඉතුරුයි. 3 කියන පල්ලෙහාට 13ක් වුණා. නේ? දෙකෙන් කැලෙන් කියලා කියනවා. 13ට 2 ඒවා 6යි. 6 වරක් 2 12යි. අඩු කරා 1යි. 2 ගෙන ආ පල්ලෙහාට 12යි. 12ට 2 ඒවා 6යි. 6 වරක් 2 12යි අඩු කරා බිංදුව. දැක්කනේ? ලස්සනට උත්තරයක් එනවා. ඔන්න ඔහොම හදාගන්න තියෙනවා. මේක පල්ලෙහින් කරමු. 3. හරි. හරි. මම ඉතින් ඉඩගෙන හිතුවේ නෑ ඒක උන පල්ලෙහින් ලියාගත්තා. 5ට 3 ඒවා 1යි. 3 වරක් 1 3යි. අඩු කරා 2යි. මේ 3 පල්ලෙහාට ගෙන ආවා. 23ට 3 ඒවා දැක්කද බලපු විදිය 23ට 3 ඒවා 7යි. 7 වරක් 3 21යි. මේ දෙන්න අඩු කරා 2යි. එක පල්ලෙහාට ගෙන මෙතන තියෙන එක පල්ලෙහාට 21ට 3 ඒවා 7යි. 7 වරක් 3 21යි. අඩු කරා බිංදුවයි. 9 පල්ලෙහාට ගෙන ආවා. 9ට 3 ඒවා 3යි. 3 වරක් 3 9යි. අඩු කරා බිංදුවයි. සරලව වැඩ ඉවරයි. හරිනේ. ඔන්න උත්තරේ එනවා. මේකට යන්න. 9ට 5 ඒවා 1යි. 5 වරක් 1 5යි. අඩු කරා 4යි. 3 15ට 43ට 3 ඒවා 8යි. 43ට 5 ඒවා 8යි. 8 වරක් 5 40යි. අඩු කරා 3යි. 7 15ට 37ට 5 ඒවා 7යි. 7 වරක් 5 35යි. අඩු කරා 2යි. මේ 5 පල්ලෙහාට 25ට 5 ඒවා 5යි. 5 වරක් 5 25යි. අඩු කරා බිංදුව. එහෙනම් උත්තර ගන්න පුළුවන්. මේක කරමු අපි. 5න් බෙදන්න තියෙනවා 75යි 20. 7ට 5 ඒවා 1යි. 5 වරක් 1 5යි. අඩු කරා 2යි. මේ 5 15ට 25ට 5 ඒවා 5යි. 5 වරක් 5 25යි. අඩු කරා බිංදුවයි. දෙක පල්ලෙහාට ගෙන අර දැන් දෙකට නෑනේ. ඉතින් බිංදුවක් ලියන්න ඕන. නැතේ කියලා මේක අයරන් හරියන්නේ නෑ. හොඳේ. බිංදුවක් ලියන්න ඕන. ලියලා තමයි ගන්න. 5 වරක් බිංදුව බිංදුවයි අඩු කරා 2යි. ඊට පස්සේ දැන් ගන්න. 20ට 5 ඒවා 4යි. 4 වරක් 5 20යි. අඩු කරා බිංදුවයි. ඔන්න ඔය විදිහට වැඩේ ටික කරගෙන යන්න තියෙන්නේ.